ආයිබෝවන්. සුබ දේශනක්. අද ජනවාරි 5 සඳුදා දවස. ඉතින් අපි අද දවසේ අලුත් දිනක් වැඩසටහන ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම තමයි අපේ එකම අරමුණ වටිනාකම. අපේ ජීවිතයටත් බලාපොරොත්තුවක් ඇති කරන්නේ ඕනම කෙනෙක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම. ඉතින් ඒ පිළිබඳවත් අපි වැඩසටහනක් සාකච්ඡාවක් විශේෂ සාකච්ඡාවක් ඔබ වෙන සූදානම් කරලා තියෙනවා. ඉතින් රැඳෙන්න ඔබට ආරාධනා කරනවා. සෞඛ්‍ය සම්පන්න දිවි රටාවකට අපි සෞඛ්‍යවත් ආහාර රටාවක් අනුගමනය කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව තමයි අපි අද අලුත් දිනකට සුණල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ සමාහිත පරිසර පදනමේ සභාපති ආචාර්ය ආනන්ද මාහින්කන්ද මහතා. ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. ආයිබෝවන්. ආචාර්යතුමනි, අපි සාකච්ඡාවට පිවිසුමක් වශයෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම අපි සඳහන් කර ආකාරයෙන් මේ විවිධ ආහාර රටාවන් තියෙනවා. සමහර විට මේ ආහාර රටාවන් පොඩක් බොහෝ විට කෙටි කාලීනව අනුගමනය කළ යුතු ආහාර රටාවන්. මේ වගේ ආහාර රටාවන් වලින් අපි දීර්ඝ කාලීනව ප්‍රායෝගිකව ජීවන රටාවට හුරු කරගන්න පුළුවන් ආහාර රටාවක් තෝරාගත යුත්තේ කොයි වගේද? බොහොම ස්තුතියි සුභාෂණ. මේ ඇත්තරම අපේ ආහාර රටාව විවිධ ආහාර රටාවල් අපිට නැහැ. හොඳ ලෙඩක් හැදුණච අවස්ථාවකදී අපේ ආහාර පොඩ්ඩක් වෙනස් කරන්න අවස්ථාවල් තියෙයි. නමුත් අපේ ආහාර රටාව ඇත්තරම නිර්මාංශ ආහාර රටාවක්. අපේ ශරීර සෞඛ්‍යය හැදිලා තියෙන ආකාරයකට දැන් අපි දකින වර්තමානයේ එක විවිධාකාර ක්‍රම සහ විදි අපට කියන්න උත්සාහ කරන අය මේ රටේ දැන් ඉන්නවා. නමුත් අපේ ආහාර අපේ ශරීර ව්‍යුහය හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර රටාවකට. අපේ ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපි නිතර කතා කරනවා ඇත්තටම. නමුත් නැවත අර පන්සිල් ගන්නවා වගේ මේක හැමදාම කියන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ ඒ තරමට අපේ ආහාරය විකෘති වෙලා තියෙන්නේ. දැන් අපි සරලවම අපට දකින්න පුළුවන් දෙයක් තමයි අපේ ශරීරයේ පිහිටීම. එහෙම නැත්නම් හැදිලා තියෙන ආකාරය. දැන් අපේ දත් ගත්තොත් අපේ දත් ඉස්සරහෙන් පැතලි දත් තියෙන්නේ. ඇතුලෙන් තියෙනවා අම්බරුම් දත්. ඉතින් අපි ආහාර කඩලා අමරලා හපන සත්ව කොටාසයක්. වෙනත් ශාකාහාර ගන්න සතුන් වගේ. ඒ වගේම අපේ හකු හරි එතරම් ශක්තිමත් නැහැ. මාංශ භක්ෂක සතුන්ගේ හකු හරි ශක්තිමත්. ඒගොල්ලන්ට දිග දත් තියෙනවා, ඇඹරුම් දත් නැහැ. සතාව මරාගෙන අර මිරිකලා හිර කරලා දත් වලින් ඇනලා සතාව මරාගෙන ඉරාගෙන කන්න තමයි ඒගොල්ලන්ගේ දත් පිහිටලා තියෙන්නේ. ඒතකොට අපේ එහෙම විදිහක් නෙමෙයි තියෙන්නේ. අනිත් එක මේ ඒගොල්ලන්ගේ ආහාර දිරවන්නේ බඩ ඇතුලේ. අපේ ආහාර දිරවන්නේ කටේම පටන් ගන්නවා. අපේ කටේ කෙලවල එන්සයිම තියෙනවා. ඒ මාංශ භක්ෂක සතුන්ගේ එහෙම එන්සයිම නැහැ. අපේ නියපොතුත් එහෙමයි. අපේ නියපොතු තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ඇඟිල්ල ආරක්ෂා කර ගැනීමට පමණයි. සාමාන්‍ය මස් කන සතුන්ගේ නියපොතු තියෙනවා ඉතාමත්ම ශක්තිමත් දැඩි. සතා මරා ගැනීමට බෙහෙවින්ම උපකාර වෙන දේවල්. අනිත් එක අපි වතුර බොන විදිහ. නේද? අපි වතුර බොන්නේ වතුර උරලා. අනිත් ශාක භක්ෂක සතුන් වගේ. මස් කන සතුන් වතුර බොන්නේ සාමාන්‍යයෙන් දිවෙලියට දාලා. දිවෙන් තමයි වතුර ඇතුළට දාලා ගන්නෙ. තව ඉතින් අපේ ආහාර ජීර්ණ පද්ධති දිග ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් මස් කන්න නැති සතෙක්ගේ ආහාර පද්ධති දිග ප්‍රමාණය ඒ ශරීරයේ වගේ 5-6 ගුණයක් දිගයි. 6-7 ගුණයක් දිගයි. අපේත් අඩි 25කට වඩා දිගයි. නමුත් මාංශ භක්ෂක සතෙක්ගේ ඊටමත්ම කෙටි ඇඟේ ප්‍රමාණය වගේ එකමාරක් තමයි ඒගොල්ලන්ගේ බඩවැල් දිග. අනිත් එක ප්‍රධානම දෙයක් තමයි මස් කන සතුන් මස් කන්නේ අමුවෙන්. ඒගොල්ලෝ උයාගෙන ජාඩි දාගෙන එක විදිහට පිළිල කරලා කන්නේ නැහැ. අපිට එහෙම ගන්න බෑ. අනිත් එක තවත් ප්‍රධානම දෙයක් තමයි මස් කන සතුන්ට සතා මරා ගැනීමට ඇඟේ හැකියාව තියෙනවා. තමන්ගේ විශේෂ හැකියාවක් තියෙනවා. දැන් සර්පෙක් වුණත් හිමින් ගිහිල්ලා විස දාලා තියෙනවා. ඒ ආදි වශයෙන් උකුසන්ට ඈත දිහා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හොට ශක්තිමත් ඒකට හැදිලා තියෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් සතෙක්ව මරාගෙන මේ ආහාරයට ගැනීමට ඒ සතාගේ උපන් හැකියාවක් තියෙනවා. අපිට එහෙම හැකියාවක් නැහැ. මම නිතර කියනවා අපිට මේ හාවෙක්වත් අල්ලගන්න බෑනේ. අපිට හාවෙක් එක්කවත් දුවන්න බෑ. අපි කොහොමද ඌරෙක් මරන්නේ අතින් ගහලා? නේද? අපිට ඒකට හැම වෙලාවෙම ආයුධයක් හරි වෙනත් මොකක් හරි දෙයක් අවශ්‍යයි. ඉතින් මේ ආදි වශයෙන් ගත්තාම තව එකක් ඕන කියත හැකි මේ අපි මස් කන්න සතුන් ඉපදුනහම ඇස් අරින්නේ නැහැ. සාමාන්‍යයෙන් සුමානයක් විතර ඒගොල්ලෝ ඇස් වහගෙන ඉන්නේ. මස් කන්න නැති සතුන් ඉපදුනහම ශනේම ඇස් දෙක අරිනවා. ඒ වගේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඉතින් අර මම කිව්වේ ඔය පේන්න තියෙන ටික. තව අපේ කිමිකල් ස්ට්‍රක්චර් එක බොඩි මේ අපේ ශරීරය ඇතුලේ ආමාශය ඇසිඩිටි ආම්ලිකතාවය වගේ දේවල් සම්පූර්ණයෙන් වෙනස් මස් කන්න සහ මස් නොකරන සතුන් අතරේ ආහාර ජීර්ණයේ වෙනස්කම් තියෙනවා. ඉතින් අපි කොහොම බැලුවත් අපි නිර්මාජ සතෙක්. දැන්
මේ කතාව අපේ පැරණි අතීතයේ අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මිනිස්සු මස් කෑවේ නැහැ කියලා අතීතයේ. දැන් ගල් යුගයේ සමහරක් මිනිස්සු මස් කාලා තියෙනවා. නමුත් ඊට කලින් අපි සාමාන්‍යයෙන් මේ පරිණාමය කතා කරන්නේ ගල් යුගයෙන්නේ. අපි හුඟක් වෙලාවට කතා කරන්නේ ගල් යුගයේ මිනිහා මස් කෑවයි කියලා. එතකොට මේ දෙවියන් වහන්සේ හෝ එහෙම නැත්නම් පරිණාමයේ පටන් ගත්තේ ගල් ඇතුළේ ගුහාව ඇතුළේ නෙමෙයි. ඊට කලිනුත් මිනිසයා හිටියා. එතකොට මේ පරිණාමයේ යම් කිසි අවස්ථාවකදී තමන්ගේ කෑදරකමට මේ දුන්නු ඊතල ආයුධ වගේ දේවල් හදන්න පටන් ගත්තන් පස්සේ මස් කන්න පුරුදු වෙන්න ඇති. නමුත් මිනිහා මස් කෑවීට ආහාර ගතියට කලින් ඉඳලම ඒ ගන්න පුළුවන් තමන්ගේ අතෙන් පයෙන් හදා ගන්න පුළුවන් දෙයක් විතරයි. ඒ කියන්නේ එළවලු, පළතුරු, අල වර්ග අතින් ආහාර ගන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල්. ඉතින් අපේ සම්පූර්ණ ශරීරෙම තියෙන්නේ නිර්මාංශ ආහාරයකට. දැන් අද ලෝකේ හැදිලා තියෙන මේ සියලුම ලෙඩවලට කියන්නේ බෝ නොවන රෝග වලට ප්‍රධාන හේතුව ඇත්තට මේ මස් කෑම. දැන් ඒක තමයි බටහිර රටවල් පුනපුනා කියමින් උත්සාහ කරන්නේ. ඉස්සර ඒගොල්ලන්ට ඒ දැනුම තිබුණේ නැහැ. නමුත් දැන් තියෙනවා. ඉතින් අපේ මේ කතාවම තමයි ඔය හෙළ වෙදකමේ ආදි වශයෙන් තියෙන්නේ. දැන් බටහිර වෙදකමේ වුණත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියන හිපොක්‍රටිස් තුමත් ඇත්තරම නිර්මාංශ පුද්ගලයෙක්, නිර්මාංශ ආහාර ගැන කතා කරපු කෙනෙක් සහ තමන්ගේ ආහාර බෙහෙත් වෙන්න ඕනේ, බෙහෙත් ආහාර වෙන්න ඕනේ කියපු කෙනෙක්. ඒ කියන්නේ අපේ ආහාරය හරියට තියෙනවනම් බෙහෙත් අවශ්‍ය නැහැ. ආහාරය ගත යුත්තේ බෙහෙත් විදිහට. ඒ ආදි වශයෙන් පුදුමාකාර දර්ශනයක් ඉදිරිපත් කරපු උත්තරමෙක් තමයි එතුමත්. අදට උනත් ඉතින් ওই වෛද්‍ය විද්‍යාල වලින් පිටත් වෙනකොට මේ අය ඒ දිවුරම ගන්නේ හිපොක්‍රටිස් ඕත් කියන එක එතුමා ගැන මම මේ කතා කරේ. ඉතින් කොහොම බැලුවත් අපේ ශරීරේ මස් කෑමකට සුදුසු ශරීරයක් නෙමෙයි. ඉතින් අපිට තව ටික කතා කරත් හැකි දැන් ලංකාවේ මේ දවස්වල ඉතින් ඔය එකේ කතා කියනවනේ නේද? මිනිහා ආදි කාලයේ මිනිහා මස් කෑවා කියලා දැන් අමුතුම කතාවක්. මේ 180ක් ප්‍රතිවිරුද්ධ දිශාවකට ගමන් කරන ක්‍රම සහ විදි දැන් ඉදිරිපත් කරනවා. මේවා ඉතාමත්ම හානිකරයි. අපිට ඔය ඒ ගැන තව ඕනක් කතා කරන්න පුළුවන්. අත්‍යවශ්‍යම ආචාර්යතුමනි අපි ඔබතුමාත් සඳහන් කළ ආකාරයට බොහෝ විට අපි දකිනවා මේ විවිධ ආකාරයෙන් ඔබතුමා සඳහන් කළ ආකාරයට මේ වගේ කියන්නේ මාංශ භක්ෂක ආහාර රටාවකට හුරු වෙන්න ඕනේ කියලා සමහර දේවල් සඳහන් වෙනවා. ඒ කියන්නේ විවිධ සමාජ මාධ්‍ය හෝ වේවා විවිධ මාධ්‍යයන් වල. ඉතින් මෙහිදී ඔබතුමා දකින ආකාරයට බොහෝ විට අපි දකින දෙයක් මේ අපිට දැන් මම හිතන්නේ මේ දැන් මේ දිනවල ප්‍රචලිතව තියෙන එකක් බොහෝ විට මාධ්‍යවල කියන්නේ කීටෝජෙනික් ඩයට්ස් එහෙම නැත්නම් මදි මේද සහිත ආහාර. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? මේ කියන්නේ අපිට සුදුසුද නැත්නම් මෙහි විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? නෑ, ඇත්තටම පසුබිමක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই කීටෝන් ඩයට් කියන එක කීටෝජෙනික් ඩයට් කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මෙඩිකල් ඩයට් එකක් හැටියට. දැන් ওই කීටෝන් ඩයට් කියලා අපි ඕන කෙනෙකුට Google කරොත් එහෙම නැත්නම් මේ අන්තර්ජාලය ගියොත් මේක හොයාගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් රටවල මේක පාවිච්චි කරනවා. නමුත් ඒක කෙටි කාලීනව මෙඩිකල් ඩයට් එකක් එහෙම නැත්නම් මේ හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අරමුණක් උදෙසා පමණයි. යම් කිසි අරමුණක් උදෙසා පමණයි. දැන් අද ඒ කියන ඒ කීටෝ ඩයට් එක අවසනාවන්ත විදිහට ලංකාවේ පාවිච්චි කරනවා එක්තරා කීප දෙනෙක්. වෛද්‍යවරයෙක් කියන්න පුළුවන්. එහෙම කියා ගන්න කෙනෙක්. ඉතින් මේක අපි මේක දැනුවත් වෙන්න ඕනේ. මොකද නැත්නම් මේ මිනිස්සු අපරාධේ පණ පිටින් කඩාගෙන වැටෙන අවස්ථාවල් තියෙනවා මේ වගේ ඩයට් එකකට ගිහලා දන්නේ නැතුව. මෙතන වෙන්නේ සිද්ධ වෙන්නේ දැන් අපි දන්නවා අපි අහලා තියෙනවා මේ සම්බෝල කණ්ඩ බිත්තර 4-5ක් දවසකට කණ්ඩ මස් කණ්ඩ ඇති වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බත් කන්න එපා, පළතුරු කන්න එපා. එහෙම කියන මේ පරිප්පු කඩල වගේ දේවල් කන්න එපා කියන මේ කතාවක් දැන් මේ රටේ යනවා. ඒකේ වෙන්නේ ඇත්තටම දැන් අර ලෙඩා මලත් බඩ සුද්ධ වෙනවා කියන දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් මේ කතාව ඉදිරිපත් කරන්නේ ඇත්තටම මේ කෙට්ටු වෙන්න සහ දියවැඩියව නැති කරගන්න. ඔය කියන විදිහට ඕක සිද්ධ වෙනවා. ඒක ඇත්ත. කෙටි කාලයක් ඇතුළත තමන්ගේ බර අඩු කරගන්න පුළුවන්. දියවැඩියව නැති කරගන්නත් පුළුවන්. මට වෙලාව තියෙද්දන්නේ පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න. ඔව් දැන් ඇත්තටම අපි බලමු මේ අපේ ශරීරයේ අපේ ශක්තිය ලබා ගන්නේ ආහාර වලින්නේ. අපි ශක්තිය ලබා ගන්නේ ආහාර වලින්. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන නැත්තම් සාමාන්‍ය ක්‍රමය තමයි අපි ආහාරයක් ගත්තාම ආහාරයේ තියෙන පිෂ්ඨය සහ සීනි වගේ දේවල් වලින් ඒ පිෂ්ඨය සීනි බවට පත් වෙලා අපේ රුධිරයට මේ සාන්ද්‍රණය වෙනවා. ඒ රුධිරයේ තියෙන සීනි තමයි අපට ශක්තිය ලබා දෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? ඉන්සුලින් කියන හෝමෝන නිෂ්පාදනය කරන ආහාර ඒ කියන්නේ රුධිරයට සීනි ආපු ගමන්ම ඔටෝමැටිකලි නැත්තම් නිතින්ම ඒ ඉන්සුලින් කියන හෝමෝන නිෂ්පාදනය කරන අග්නාශය හරහා අක්මාව හරහා. එතකොට ඒකේ කාර්යය තමයි අර සීනි මේ ලේවල් වල තියෙන සීනි අංශු අරගෙන ගිහිලා සෛල වල තැන්පත් කරන්න. එතකොට සෛල වලට ශක්තිය ලැබෙන්නේ ඒකෙන්. ඒක තමයි ඉන්ධන.
අපේ මේ අපේ එන්ජිමට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ ඒ සීනි වලින්. ඒක තමයි හරි ක්‍රමය. හැබැයි සෛලවල තෙල් ගතිය වැඩි වුණොත් මේදේ වැඩි වුණොත් අර ඉන්සුලින් වලින් කරන කාර්ය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඉන්සුලින් ඇවිල්ලා සීනි ටික අරගෙන සෛලවලට ගියාට එතෙන්ට ඇතුළට යන්න බෑ. ඒක තැන්පත් කිරීමේ බැරි ගතියක් තියෙනවා. ඒක තමයි දැන් බටහිර වෛද්‍යවරු ඩොක්ටර් නීල් බර්නාඩ් වගේ ගොඩාක් අය මේ ගැන කතා කරනවා. ඉතාමත් පැහැදිලිව YouTube වලින් බලන්න පුළුවන්. ඉතින් අපි ඒකට වර්තමානයේ මොකද්ද කරන්නේ? අර රෝග කාරකයට, ඒ කියන්නේ අර තෙල් අඩු සෛලවල ඇඟේ තියෙන තෙල් ගතිය අඩු කරනවා වෙනුවට අපි පුළුවන් තරම් ඉන්සුලින් ගහලා බලෙන් මේක සිද්ධ කරන්න හදනවා. එතකොට මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් ඒක වැරදි. අපි කරන්න ඕනේ ඇඟේ තියෙන තෙල් ගතිය අඩු කරගන්න එක. ඒකට නිර්මාෂ වෙන්න ඕනේ. ඇත්තටම දැන් මේ දියවැඩියා වගේ රෝගයකට නිර්මාෂ වීම තමයි හොඳම ක්‍රමය. දැන් ඔය කියන අනිත් බෑකප් එකක් තියෙනවනේ. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි තුම අපට ආහාර නැති අවස්ථාවකදී අපේ ශරීරයට ආහාර ලැබෙන්නේ නැති අවස්ථාවකදී අපි කැලේ අතරමං වුණා. හරි මොකක් හරිම නැත්නම් තමන්ට මිල මුදල් නැහැ ආහාර ගන්න. එහෙම අවස්ථාවකදී බෑකප් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි අර අමතර ගන්න ආහාර, අපි ගන්න ආහාර වැඩි ප්‍රමාණයක් අපි ගත්තොත් ඒක මේදේ බවට තන්පත් කරලා මේ ඇඟේ මේදේ වශයෙන් තන්පත් කරගෙන තියාගන්නවා. එතකොට මේ මේදේ දහනය කරලා ශක්තිය ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට බෑකප් එක. ඒක තමයි ඔය කීටෝන් ඩයට් එකෙන් සිද්ධ වෙන්නේ. එතකොට එතෙන්දී අපි ඒ කීටෝන් දහන එහෙම නැත්නම් මේ මේදේ දහනය කරන ඒ කීටෝන් කියලා කියන්නේ ඇත්තටම ඒ අර ඉන්සුලින් වගේ හෝමෝනේ. හෝමෝනයක් නෙමෙයි ඒක. විදිහට දහනය වෙන දේ. ඒ කීටෝසිස් කියන එක. අංශු. එතකොට මේක ඇක්ටිවේට් මේකේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න පුළුවන් ආහාර නැතිව තියෙන අවස්ථාවක මේ ඒකට තියෙන්න ඕනේ මේදේ 80ක් විතර තියෙන. මේදේ 80ක් විතර තියෙන ප්‍රෝටීන් 20ක් විතර තියෙන එහෙම ආහාරයක් ගත්තාම මේ ඇඟේ තියෙන ෆැට් දහනය වීම වැඩි වෙනවා. ඒක ක්ෂණිකව වැඩි වෙනවා. එතකොට හැබැයි දැන් අපි හිතමු දැන් ඔය කීටෝන් ඩයට් එකට යනකොට අපට බත් කන්න බෑ. කඩල පරිප්පු ඔය වගේ දේවල් කන්න බෑ. පළතුරු කන්න බෑ. ලංකාවේ කෙනෙකුට පුළුවන් ද කියන්නකෝ අඹ ගෙඩියක් කන්න නැතුව කෙසෙල් ගෙඩියක් කන්න නැතුව නේද? ගස්ලබු ගෙඩියක් කන්න නැතුව මේ ජීවත් වෙන්න පුළුවන්ද? බත් කන්න නැතුව ඉන්න පුළුවන්ද? කඩල පරිප්පු මුහට ඔය වගේ දේවල් කිසි දෙයක් පාන්න නොකා ඉන්න බෑනේ. ඉතින් අරකර විශේෂ අවස්ථාවකදී හැබැයි ඒ වගේම ඩයට් එකක් අපිට ගන්න පුළුවන් මේ ඔය මෙඩිකල් ඩයට් කියලා තියෙනවා. එහෙම වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් අරක තමයි කම්බිනේෂන් එක. මොකද්ද? 80ක් තෙල් 20ක් ප්‍රෝටීන් තියෙන ඩයට් එකකින් ශනිකව අර මේදය දහනය කිරීම පටන් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී පොඩ්ඩක් අපිට සීනි කන්න බෑ. සීනි සහිත ආහාරයක් කන්න බෑ. පිස්ටේ සහිත ආහාරයක් කන්න බෑ. එතකොට එහෙම වුණොත් විතරක් අර කීටෝන් නිෂ්පාදනය කිරීම සිද්ධ වෙනවා. දැන් මාගාවත් දැන් එහෙ තියෙනවා. ඒ කීටෝන් ටෙස්ට් මීටර්ස් තියෙනවා. මේ ටෙස්ට් ස්ට්‍රිප්ස් අපි අර ලේබල්නවා වගේ කොච්චර ඇඟේ කීටෝන් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඇත්තට මට දෙකක් ගේන්න බැරි වෙනවා. මාගාවත් මගේ සාම්පල් එකක් ගෙනාවා. මේ ඉතින් එහෙම බලලා කරන්න ඕනේ. දැන් කීටෝන් වැඩිපුර දහනය වෙන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් මේදී වැඩිපුර දහනය වෙන්න පටන් ගත්තොත් ඒකත් හොඳ නැහැ. ඒක ක්‍රමානුකූලව කෙටි කාලයක් තුළ කරන්න පුළුවන් දෙයක්. දැන් මේකේ තියෙන භයානකම ඕක නෙමෙයි. දැන් මේ ගත්තාම අපේ ඇඟේ මේදේ වැඩි වෙනවා. ෆැටි ලිවර් වගේ දේවල් හැදෙනවා. කොලෙස්ටරෝල් හැදෙනවා. සමහරක් මිනිස්සු heart attack හැදලා කඩාගෙන වැටෙනවා. දැන් ඒ වෛද්‍යවරු කියනවා මේක ඉතාමත්ම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඕකේ තියෙන නොදන්නා අනිත් කාරණේ තමයි දැන් ඔය කියන වෛද්‍යවරයා කියනවා මේ දැන් මේක සාධාරණීකරණය කරන්න එයා කරන්නේ මස් කන්න කියනවා. මස් සහ මස් වල ප්‍රෝටීන් තියෙනවානේ. මස් වල ප්‍රෝටීනුත් තියෙනවා මේදයක් තියෙනවා. එතකොට එයා හිතන මස් කෑම මේක හරි. සම්බෝල වගේ ගත්තම ඒවා තියෙනවා මේදය. තෙල් තියෙනවානේ. එතකොට බිත්තර අර මේ ප්‍රෝටීන් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ඩයට් එකක් නෙවෙයි කියන්නේ. නමුත් මේ ඩයට් එකම වීගන් ඩයට් එකකින් කරන්න පුළුවන්. දැන් කෙනෙකුට ඕන නම් බර අඩු කරගන්න මස් කන්න ඕනේ නැහැ. දැන් එතකොට අපි වෙජිටේරියන් ඩයට් එකකින් වීගන් ඩයට් එකකින් කරන්නත් පුළුවන්. අපි හිතමු ප්‍රෝටීන් අවශ්‍යයිනේ. එතකොට ප්‍රෝටීන් අවශ්‍ය දේවල් හැදිට ගන්න පුළුවන්. කජු, රට කජු, ඇට වර්ගවල සාමාන්‍ය ප්‍රෝටීන් තියෙනවා. ටෝෆු වගේ දේවල් ඒවා කන්න පුළුවන්. අරගෙන එළවලු වගේ දේවලුත් කන්න පුළුවන්. පිස්ටේ නැති දැන් ගෝවා වම්බටු මේ වගේ දේවල් පලා වර්ගවල එහෙම ලොකුවට පිස්ටේ නැහැ. ඒක නිසා ඒක ආහාරයට ගන්නත් පුළුවන්. අනිත් එක මේ අනිත් ඒවා තෙල් දාලා ගත්තාම තෙලේ බැදලා ගත්තාම වගේ දේවල් වලින් මේ අපිට මේ ඔය කියන ඩයට් එක හදාගත්ත හැකියි. ඒ කියන්නේ අවශ්‍ය මේදේ ලැබෙනවා එතන. අවශ්‍ය මේදේ ලැබෙනවා, ප්‍රෝටීන් උත් ලැබෙනවා.
ඒතකොට ශනිකව දැන් අතර මමත් එක් කරලා මාස දෙකක් ඇතුළත මගේ බර රාත්තල් 30ක් අඩු කරගත්තා. හැබැයි අඩු වෙනකොට මේ මූණ කැත වෙලා කළු වෙලා මහ විකාරයක් සිද්ධ වෙනවා. ඒකට අර කීටෝ ෆ්ලූ කියලා නිකන් අපිට මේ ආහාර අප්‍රියන ගතියක් එනවා. මේ කන්න බැරි ගතියක් එනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඇඟ විකෘතියක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් අර දවස් 2-3කට වගේ මේ කාලයකට වගේ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ එහෙ වෛද්‍යවරු දැන් කියන්නේ අතන මම දන්නවා මේ මෙහෙත් ළඟදී වෛද්‍යවරයෙක් මම හිතන්නේ ළඟදී නැති වුණා. අපි ඒක හොයලා බලන්න බැලුවා. මෙයා කීටෝන් ඩයට් එක කරපු කෙනෙක් කියලා තමයි අපට ආරංචි වුණේ. හරි නැත්ත හරියටම දන්නේ නැහැ. මේ තරුණ වෛද්‍යවරයෙක් මේ ළඟදී නැති වුණා. අවුරුදු මාස 2කට වගේ කලින්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි හිතාමතුන් පරිස්සමෙන් ජනතාවට කියන්න ඕනේ මේ කීටෝන් ඩයට් එකක් කරන්න උනත් අවශ්‍ය නම් මස් මාළු කන්න ඕනේ නැහැ. වීගන් එහෙම කරත් මම හිතන්නේ මේ වගේ ඩයට් එකක් මාරු කරනකොට මම හිතන්නේ නිසි අධීක්ෂණයක් ඇතුව කරන එක තමයි වැදගත්. අධීක්ෂණයක් යටතේ අර කීටෝන් අර ටෙස්ට් ස්ට්‍රිප්ස් අරගෙන කොච්චර කීටෝන් නිෂ්පාදනය වෙනවද? ඒක මුත්‍රා එක්කලා බලන්නේ. කිසිම මේ ඇඟ හිල් කරන්න ඕනේ නැහැ. ඒ ටෙස්ට් පොඩි මේ තියෙන ටෙස්ට් ස්ට්‍රිප්ස් තියෙනවා. ඒක අරගෙන මුත්‍රා වලට අල්ලලා බලත හැකි. ඒකේ පාට වෙනස් වීම අනුව අපි දන්නවා කොච්චර කීටෝන් ප්‍රමාණයක් හැදිලා තියෙනවද කියලා ඇඟේ. ඉතින් ඒකේ මධ්‍යස්ථ ප්‍රමාණයක් තියෙනවා. වැඩිපුර අයින් වෙන්නත් හොඳ නැහැ. ඉතින් ඒ වගේ එහෙම එක දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කිසිම අධීක්ෂණයක් නැතුව මේ කිසිම දත්තයක් කියන්නේ නැතුව මේ විද්‍යාත්මක පදනම මේක කියන්නේ නැතුව මේ මිනිස්සු කියනවානේ මේ මිනිස්සුන් මේව කන්නේ කියලා කාලා නිරපරාධේ මැරිලා යනවා. ඉතින් එහෙම හරිම දුක්ඛිත තත්ත්වයක් මේ රටේ තියෙන. කියන දේ පිළිගන්න තමන්ගේ කෑදරකමට යම්කිසි දෙයක් අපි සම්බන්ධ කරනවා නම් ඔන්න ඒක බදලා අල්ලා ගන්න ගතියක් මේ සමාජයේ තියෙනවා. ඉතින් අපි මේ කරන්නේ පුළුවන් තරම් ඒ වගේ දැනුවත් කිරීම කරන්න. මොකද මිනිහාගේ යහපත සඳහා. අත්වශයෙන්ම ආචාර්යතුමනි මම හිතන්නේ ඕනෑම දෙයක් අනුගමනය කිරීමේදී හොඳ නිසි අධීක්ෂණයක් පරීක්ෂණයකින් ඇතුව අනුගමනය කිරීම වැදගත් වෙනවා. එහිදීම ඔබතුමා සඳහන් කරා අපි සඳහන් කළා මේ පාරම්පරිකව අපි බොහෝ විට සෞඛ්‍යවත් ආහාර රටාවකට තමයි හුරු වෙලා තියෙන්නේ කියලා. අපි බොහෝ විට දකිනවා මේ ආගමික සංස්කෘතික වශයෙන් උත් අපි රට පෞරාණිකව ඒ කියන්නේ පුරාණ කාලේදී අපි බොහෝ විට මේ නිර්මාංශික ආහාර වේලකට තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ වෙනස් වුණේ මොන වගේ හේතු නිසාද? කොයි කාලයක වගේද මේක වෙනස් වුණේ? අපි කොහොමද ඒක නැවත අනුගත කරගත යුත්තේ? ඇතරම සුභාෂණ මේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා දේවානම් පිටිස රජුරු මුවෙක් පස්සේ පන්නන්ගේ අවස්ථාවකදී මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නේද? එතකොට මිනිහා සිවිලයිස් වෙන්න කියන්නේ මිනිහා නිවැරදි පැත්තට යොමු කරන්නේ කාර්යයේදී විශේෂයෙන් බෞද්ධ ආගම පසුබිම තියෙද්දී මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු ඒ කාලේ උන්වහන්සේ ඇවිල්ලා ඇත්තටම සති කීපයකින් වගේ සුළු කාලෙකින් රට බෞද්ධ රට බවට පත් වුණා. මාඝාත නීතිය ඇති කරා. සත්ව ඝාතනයේ නීතියෙන් තහනම් කරා. දැන් අපේ සාමාන්‍ය බෞද්ධ පරිසරයක් නේ තියෙන්නේ මේ රටේ ජනතාවගෙන් 70% විතර බෞද්ධයෝ. එතකොට මේ පරිසරයේදී අපි හැමදාම ගත්තේ නිර්මාංශ ආහාරය. ඒක නිසා තමයි අපේ ජනතාව ඔය සුදු ජාතිකයන් ලංකාවට එනකොට අපේ මේ ආයු කාලය අවුරුදු 120ක් දැන් පොතවල සඳහන් වෙලා තියෙනවා. ඒවත් ඇත්තට පැහැදිලිවම. ඒක නිකන් මේ කතාවට කියන දේවල් නෙමෙයි. අවුරුදු 100කින් පුද්ගලෙක් මැරුණා නම් ඒ පුද්ගලයා මේ අකාලී මිය ගියා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අකාලී මිය ගියා කියලා. එතකොට ඒ ගති වෙනස් වෙන්න පටන් ගත්තා අපි මේ මස් කන්න පටන් ගත්තාන් පස්සේ සුදු ජාතිකයන් පස්සේ අපි මස් වලට පුරුදු වුණා, හරක් මස් වල පුරුදු වුණා. පස්සේ හැම නොකඩ මසක් දැන් නැහැනේ. ඇත්තටම ලංකාවේ. එහෙම තත්යකටපත් වුණා. ඉතින් ඒකට අපේ මිහිඳු සංස්කෘතිය අපේ ඒ කල්චර් එකෙන් එහෙම නැත්නම් අපේ සංස්කෘතියෙන් ගෙන ආපු දේවල් ටික වෙනස් උනේ සුද්ධ ලංකාවට අවුරුදු 500කට විතර පස්සේ ටික වෙනස් වෙලා දැන් අද ඒක මේ පුදුමාකාර වේගයෙන් සිද්ධ වෙනවා. මේ අපේ බෞද්ධකම මේකට හරස් වෙනවා. ඒක හරිය ඊ타මත්ම මං හිතන්නේ කමක් නැහැ මේ රූපවාහිනිය කිව්වට. ඊ타මත්ම කනගාටුදායක ලෙස අපේ බෞද්ධකමම එහෙම නැත්නම් බෞද්ධකම නෙමෙයි අත්‍තරම බෞද්ධ විකෘතීන් අපේ බුද්ධ දේශනාව විකෘති කරලා ඉදිරිපත් කිරීම තුළින් අපි සෑහෙන පීඩාවක් අපේ මිනිස්සු ලබා ගන්නවා මේ මස් කෑම තුළින්. ඒගොල්ලෝ මස් කෑම ප්‍රොමෝට් කරනවා. දැන් කියන්නේ සමහරක් වෙලාවට අපි අහලා තියෙනවා හුඟක් වෙලාවට මේ බුදුහාමුදුරුවොත් මස් වළඳලා නැහැ. මේ මස් වළඳලා තියෙනවා. අපිත් කන්න ඕනේ. අපි මේ ගැන කතා කරොත් මේ ඒක බුදුහාමුදුරන්ට තද ඉහිලින් යනවා වගේ කතාවල් අපිට දැන් අහනවා නිතර. දැන් ඒ ගැන කතා කරන්න පුළුවන් නම් මම පොඩ්ඩක් මතක් කරන්න. දැන් හුඟක් වෙලාවට ඔය මස් කන අපි වර කියන සාමාන්‍ය මස් බන කියලා. ඒවා බුද්ධ ආගම නෙමෙයි. ඒ වගේ කියන දේවල්. දැන් එක අපි නිතර කතාවක් අහනවා බුදුහාමුදුරුවෝ වැළඳීම් ඌරු මස් කියලා කියන කෙනෙක් ඉන්නවා මේ කීවරයක් දරාගත්ත කෙනෙක්. ඒතකොට
අපි ඒගොල්ලන්ට ස්වාමීන් වහන්සේලා කියන්නේ ඇත්තටම මොකද සත්ත්ව ඝාතනයේට මාර පුදුමාකාර අනුබලයක් දෙනවා මේ කතාව වලින්. දැන් සමහරක් කටි නිතර ගන්න දෙයක් තමයි දැන් මේකත් අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් මේ බුද්ධ දේශනාවේ 7-8 පොලක තියෙනවා මේ මස් කෑම සම්බන්ධයෙන් කතාවල්. එතනින් ප්‍රධානම දේ තමයි ඇත්තටම මේ ජීවක සූත්‍රය කියන සූත්‍රයේ තියෙනවා අපි මස් වැළඳිය හැකි ආකාරය. ඒ කියන්නේ මස් වැළඳෙන්න පුළුවන්. ඒක වළඳන්න නෙමෙයි ඉබේ වැළඳිය වෙන්න අවස්ථාවක් ස්වාමීන් වහන්සේලාට තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා ඒ කාලේ පින්ඩපාත එන වැඩි. එතකොට මේ ඒ ජීවක සූත්‍රය අධ්‍යයනය කරනකොට හොඳටම පැහැදිලි. එතන තියෙනවා මේ දස දිසාවටම මෛත්‍රිය පතුරවාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමකට කවුරු ගෘහපතියෙක් ඇවිල්ලා දානකට ආරාධනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ දානෙ පිළිගන්නවා. ඒ දානේ තියෙනවා මේ මාංශ තියෙන්න පුළුවන්. හැබැයි ඊ타මත්ම පිළිකුලෙන් ගිජුකමකින් තොරව මට මේ ආහාරය හෙටත් හම්බ වෙයි කියලා හැම හිතන්නේ නැතුව මේ අපිට පුළුවන් ඒ දානේ වළඳන්න. එතන ත්‍රිකෝටි පාරිශුද්ධ නම් මේ ත්‍රිකෝටි පාරිශුද්ධ කියලා වචනයක් තියෙනවා. ඒ ත්‍රිකෝටි පාරිශුද්ධ කියන වචනේ කියන්නේ තමන්ගේ සත්ව හිංසාවකට කිසිම ආකාරයකට මේ දානේ සම්බන්ධ වෙන්න බෑ කියන අවස්ථාවක් තමන්ට පැහැදිලිවම තේරෙනවා නම් එහෙම සම්බන්ධයක් නැහැ කියලා. එන්නේ එහෙම අවස්ථාවකදී විමසලා බලලා ස්වාමීන් වහන්සේ නමකට මේ මස් මාංශයක් වැළඳෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් ඔය දෙව්දත්තරගේ පංචවරයක් ගැන නිතර කතා කරනවා. දෙව්දත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුන් වහන්සේගෙන් ඉල්ලුවයි කියලා මේ මස් මාළු කන්ද අවසර මේ මස් මාළු කෑම නවත්තන්න. එතකොට තව තියෙනවානේ පිණ්ඩපාත සිරුම දැරිය යුතුයි, නිර්මාංශ විය යුතුයි, රුක්ක මූල ගත විය යුතුයි ආදී වශයෙන් කරුණු පහක් සඳහන් කරා. බුදුහාඳුරේ පහම ප්‍රතික්ෂේප කරා. ඒ මුල් හතරේ කියන්නේ දැන් මේ හැබැයි මේ කරුණු පහම බුදුහාඳුරෝ හොඳට මේ අනුදැන වදාළ දේවල්. නමුත් ඒ දෙව්දත්තරයේ කතාවේ තියෙන ඇත්තටම සදාකාලිකවම ජීවිතාන්තය දක්වා මේක කරන්න ඕනේ කියලා. බුදුහාඳුරෝ අන්න ඒකයි ප්‍රතික්ෂේප කරේ. මස් මාංශ කතාවේදී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් වැළඳීමන අවස්ථාවක් තිබිය යුතුයි කියලා නිසා තමයි ඒක ප්‍රතික්ෂේප කරේ. එහෙම නැතුව මේ මස් කන්න කියලා නෙමෙයි. ඉතින් මේවා ඔක්කොම පටලවාගෙන ඉන්න අපිට ඕක තව වෙලා දිනන කතා කරන්න පුළුවන්. හැම කාරණාවක්ම එකක් ගානේ කතා කරන්න පුළුවන්. මේ වෙලාව තිනවද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මෙන්න මෙහෙම පටලවාගත්ත එකක් තියෙනවා. ඉතින් ඒ පටලවා ගැනීම නිසා අද ලංකාවේ සුභාචන කුකුළු ලක්ෂ 6ක් විතර ඝාතනය කරනවා. මම හිතන්නේ ඇත්තටම ඔබතුමා සඳහන් කළ ආකාරයට මේ කියන්නේ අපේ පෞරාණිකව ගත්තත් අපි ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා පැවතගෙන එන විදිහට අපේ ආහාර රටාවත් ඔබතුමාගේ සඳහන් කරන ආකාරයට අපි නිර්මාංශික විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ ඇත්තටම අපි නිවැරදි අධීක්ෂණයක් කරලා ඒ වගේ අපිට ප්‍රායෝගිකව ලබාගත හැකි මම හිතන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි අද කරුණු ඉදිරිපත් කරේ. අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාහිත පරිසර පදනමේ සභාපති ආචාර්ය ආනන්ද මාහින්කන්ද මහතා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ දැනුම අපිත් සමග බෙදාගත්තට. ඒ වගේ මේ වගේ දැනුවත් කිරීමක් ජනතාවට කිරීම සම්බන්ධයෙන්. ඉතින් ගෞරවයෙන් සමුදෙනවා. ආයිබෝවන්.